කොහොමද A level ICT වලට ඒකක් ගන්නම හරියට ඉගෙන ගන්න. A level ICT කියන්නේ පුතේ තියරි කටපාඩම් කරලාම පාස් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මොකද A level ICT වල විශේෂත්වය තමයි ඔයා තියරි විදිහට ඉගෙන ගන්න දේවල් ටික පේපර් එකට ඒ විදිහටම එන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයා 1 2 3යි කියලා කරුණු තුනක් පාඩම් කරගත්තොත් ඒ කරුණු තුන මොනවද කියලා පේපර් එකේ අහන්නේ නැහැ. අර O level ලිව්වා වගේ අර පාඩම් කරපු කරුණු තුන එහෙමම 1 2 3යි කියලා පේපර් එකේ ලියන්න වාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. A level ICT වල විශේෂත්වය තමයි ඔයා ඉගෙන ගන්න තියරි එක කොහොමද ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න කියන එක තමයි ඔයාගේ පේපර් වලදී අහන්නේ. ඉතින් මේකට තියෙන හොඳම විසඳුම තමයි මේකට ආනුගමනය කරන හොඳම ක්‍රමය තමයි ඔයා ඉස්සෙල්ලා ඔයාට තියෙන විෂයේ කරුණු ටික හරියට ඒ concept ටික පැහැදිලිව ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ පුළුවන් තරම් past papers questions වලට වගේම model paper questions වලට answers ලියන්න ඕනේ. විවිධ ගැටලු වලට මුහුණ දීලා පුරුදු වෙන්න ඕනේ. අනිත් එක තමයි time management එක. මේ ප්‍රශ්නයකට උත්තර ලියන්න අපිට unlimited time එකක් හම්බෙන්නේ නැහැ නේ. ඔයාලට දීලා තියෙන සීමිත කාලය තුල තමයි ඔයා පේපර් එකට උත්තර ලියන්න ඕනේ. ඒ නිසා time තියලා හැම පේපර් එකක්ම ලියන්න ඕනේ. හැම ප්‍රශ්නයක්ම time තියලා ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් එතකොට පුතේ දැන් අපේ මේ A+ ICT learning system එකේ ඔයාලා පුරුදු කරන්නේ මෙන්න මේ ක්‍රමයට. ඉස්සෙල්ලා ඔයාලට හොඳට concept එක අපි පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඔයාව අර විවිධ ඒ concepts තුලින් එන විවිධ questions වලට ඔයාව හුරු කරනවා. ඉතින් මේ A+ ICT learning system එකත් එක්ක join වෙන්න මේ තිරේ දිස් වෙන නම්බර් එකට ඔයා දැම්මම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.